මගේ යාළුවනේ ඇත්තටම මට අද මාරුම සතුටු දවසක්. ඊයේ මහත්තයා මට කිව්වා ඔයා ගෙදර වහනේ තිබ්බොත් විතරයි අච්චු ඉගෙන ගන්නේ නැත්තම් ඔයා ඉගෙන ගන්නෑ. එහෙම කියලා වහනේ අපේ ෂෝරූම් එකට දාලා තිබ්බා සර්විස් කරන්න. ඊට පස්සේ සර්විස් කරන්න දාලා විතර වෙලා වහනේ ගෙදරට එයා බලෙම වගේ අර සර්විස් කරන්නේ මල්ලිලාට කියලා ගෙනත් දැම්ම වහනේ. ඉතින් ඒ ගෙනත් දැම්මට පස්සේ මගේ හිතට නිකන් බයයි වගේ තනියම වහනේ ගන්න මොකද කිව්වොත් අපේ ගඟ තියෙනවනේ යාළුවනේ. මෙතන ගඟ තියෙන හින්දා හරි බයයි. ඉතින් ඒත් ඉතින් මං හීනෙනුත් දැක්ක මං වහනේ ඩ්‍රයිව් කරනවා. ඊට පස්සේ මං අද උදේ තාත්තට කිව්වා තාත්තේ මොකද කරන්නේ කියලා. ඊට පස්සේ මම දෙයියන්ට යාඥා කළා එහෙම වහනේට නැග්ගා. නැගලා ඉවරලා මං කෝ තාත්තේ වහනේ වත්තෙන් එළියට ගන්න ගඟනේ තියෙන යාළුවනේ දන්නේ ගඟට ගියොත් මට පීනන්න තේරෙන්නේ නැහැ වහනේත් නැහැ ඔක්කොමත් නැහැ. ඊට තාත්තා මට මං කිව්වා මෙතනින් ඉන්න කොහොමද චුට්ටක් කියන්නේ කියලා. ඊට පස්සේ තාත්තා කිව්වා මෙහෙමයි යා මෙහෙම ගන්න කියලා. එහෙම කියලා විරලා කොහොම හරි පාලමුඩට ඇවිත් තාත්තව දාගෙන කිලෝමීටර් 2ක් විතර දුර ගියා. දැන් යන්න ඕනේ පෙට්‍රල් ගහන්න. ඒ කිලෝමීටර් 2ක් විතර දුර යන එක මම වීඩියෝ කරේ නැත්තේ යාළුවනේ මට චුට්ටක් දුර දුවනකොට අපිට ඒක චුට්ටක් අයිඩියා එකක් එන හින්දා ගැහණු ළමයි කුණාම් පස්සේ යාළුවනේ කිසිම දෙයකට බය වෙන්න හොඳ නෑ. මම තාම බයයි. මම මේ කියන ඔයාලට කියන මම තාම බයයි. හැබැයි ගැහණු ළමයි කුණාම් චුට්ටක්වත් කිසිම දෙයකට බය වෙන්න හොඳ නෑ. කරන්න බැරි දේවල් වුණත් අමාරුවෙන් හරි කරන්න පුරුදු වෙන්න ඕනේ. ලින්දට නෙමෙයි. ගඟට බහින්න ඕනේ නේ යාළුවනේ පීනන්න. ඉතින් ඒ වගේ වහනෙට නගින්න ඕනේ. අපි වහනේ පදින්න පුරුදු වෙන්න. ඉතින් තාත්තා ෂර්ට් එක නැතුව තමයි ඉස්සෙල්ලා මගෙත් එක්ක ගියේ. ඔන්න දැන් ෂර්ට් එක දාගෙන ආවා. ෂර්ට් එක දාගෙන ඇවිල්ලා නගිනවා වහනේ. මොනවම සීට් බෙල්ට්. සීට් බෙල්ට් ඉදා. ලැබරාවල පොඩිද? പേപ്പർ എടുത്തില്ലേ? അതൊക്കെ പേപ്പർ എന്താണ് ഇതിലുണ്ടല്ലോ ഡ്രൈവിംഗ് ലൈസൻസ് അടിച്ചോ ඔන්න ඉතින් මගේ තාත්තා ආවා. තාත්තේ සීට් බෙල්ට් එක දාගන්න. මගේ කෝඩම් මල්ල. හයි පරා எல்லாருக்கும். සීට් බෙල්ට් ඉඩිකට එල්ලේ. සීට් බෙල්ට් ඉඩිකට හයි පරා. හයි. හයි. අපි එහෙනම් යා. පෙට්‍රල් පම්ප් එකට ආවේ යාළුවනේ. අර පෙට්‍රල් ගහනවා. ගහලා ඉවරයි. අද යාළුවනේ මායි තාත්තයි ටවුන් එකට යනවා. හැමදාම ටවුන් එකට යන්නේ මම තනියෙන් කියන්නේ මම හැමදාම ටවුන් එකට යන්නේ මගේ ටූට් එකේ. හැබැයි ඉතින් අද වෙනසකටත් එක්ක මම ටවුන් එකට යන්නේ අපේ කාර් එකේ. ඉතින් මට තනියෙන් යනවට වැඩි යාළුවනේ තාත්තත් එක්ක යනකොට නිකන් අර ආත්ම විශ්වාසය වැඩි වෙනවා වගේ. මට මගේ වීරයා මගේ ළඟ ඉන්නවා වගේ එකක් දැනෙනවා. ඉතින් තාත්තත් එක්ක තමයි අද ටවුන් එකට යන්නේ. පේනවනේ තාත්තා රෙඩි වෙනවා යන්න. පව් මම්බෝඩවා කිව්වත් කොහේ යන්නද ගැහුවත් එනවා. මාර රස්නේ යාළුවනේ දවල් 12 වෙලා නැහැ. දවල් 11 මාරයි වෙලා. මාරම රස්නේ. ඇස් දෙක ඇරෙන්නෙත් නැහැ. ඒ තරම් රස්නේ. හිනාව. මගේ කෝලම. එන්නත් එක්ක මෙහෙම ඇවිදගෙන යනවා. අපි වහනේ උදේ කරවුමක් ගියා. ඉහළ වීරවල වහනේ අපි පාරෙන් තිබ්බා. මෙහෙම ගිහින් වහනට නගින්න ඕනේ. මාර රස්නේ අපේ ගඟේ ඔක්කොම පාසි පිරීලා යාළුවනේ. ඊයේ වැහැපු හින්දා ගඟේ සම්පූර්ණම පාසි ආවා. ඉතින් අර තමයි අපේ වහනේ හෙවණ තියෙන තැනකින් තිබ්බා. അവിടെ പോയിട്ട് കുറച്ച് ദൂരം അങ്ങോട്ട് പോയിട്ട് തിരിക്കാം. උදේ යාළුවනේ මං වහනේ හරි බයෙන් තමයි මේ කණ්ඩි උඩින් ගත්තේ. එහා පැත්තේ ගංගායි ඔක්කොම තියෙන හින්දා ஒரு කරකම් කරංගා. මම එල් ගහලා තියෙන්නේ. ശരി അങ്ങനെ ചെയ്യാം. එල් ගහලා තියෙන්නේ. ඉතින් අපි ආරිමු අපේ වහනේ. ඇහුණද සද්දේ? අපි නගිමු. මං ඉතින් කුෂන් එකක් තියාගත්තා. මොකද මට මාව ටිකක් උස මදි යාළුවනේ හින්දා. මගේ ලෝකේ වීරයා නගිනවා. මේ වීරයා ඉන්නකොට මට යාළුවනේ බය හිතෙන්නේ නැහැ.
අපි ඉතින් එළියට බහිනකොට දෙවියන් වහන්සේට යාඥා කළා එහෙම එළියට බහිනවා කොහෙ ගියත් ඉතින් අපිත් එක්ක දෙවියන් වහන්සේ ඉන්න බව අපි විශ්වාස කරනවා. මාර රස්නේ ටක් ගාලා ඔන් කරලා AC එක ඔන් කරගමු. നല്ല ചൂടുണ്ടല്ലേ നമുക്ക് വണ്ടി ഓൺ ചെയ്ത് AC ഓണാക്കാം. ചെരുപ്പ് നോക്കണം കഴിയാ സമാധാനമായോ? സീറ്റ് ബെൽറ്റ് കാണുന്നില്ല എന്നോട് ഫേസ് താത്തട്ട് വീഡിയോ ഒക്കെ അല്ലാണ്ടിക്കല്ല ദുണ്ണ കുറച്ച് ഇങ്ങോട്ട് ഇങ്ങോട്ട് ചെയ്ത് അങ്ങോട്ട് വാഹന താത്തട്ട് വീഡിയോ ഒക്കെ അല്ലാണ്ടിക്കല്ല ദുണ്ണ ആള് കൂടെ തേരുമ്പോ നേതി പാട്ടാണ് ഇല്ല പാട്ടുണ്ട് അപ്പൊ අපි සීට් එක ලං කරගත්තා සීට් බෙල්ට් එක දාගත්තා දාගෙන බ්‍රේක් එකට හකුල තියාගෙන තමයි ඉන්නේ. දැන් නිව්ටල් දාලා තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ හෑම් බ්‍රේක් එක පාත් කළා. ඩ්‍රයිව් කරන එකට ඩ්‍රයිව් මෝඩ් එක දාගන්න ඕනේ. ඩ්‍රයිව් මෝඩ් එක දාගෙන හිමින් බ්‍රේක් එකෙන් කකුල් සෝතන බ්‍රේක් එකෙන් කකුල අරගෙන මෙහෙම යන්න. අපිට ඉතින් ආයි හැරිලා යන්න ඕනේ යාළුවනේ. ඒ හින්දා අපි මෙතනින් චුට්ටක් හරව ගන්නවා. දෙල්ලේ කයි කොලිසි සෙට් ආවෝ. ඉතින් තාත්තා සීට් බෙල්ට් එක දාලා නැති හින්දා තමයි තාත්තගේ අකින් කින් ගහන සද්දයක් එන්නේ යාළුවනේ. තාත්තා සීට් බෙල්ට් එක දාලා නැති හින්දා. වලින් වල තිරක. රිවර්ස් ගන්න ඕනේ යාළුවනේ. රිවර්ස් അത് ഓക്കെ അല്ലേ അവിടുത്തെ? ഒന്നും ഇല്ലല്ലോ. ආවි ඩ්‍රයිව් මෝඩ් එක දාලා විරේලා අපි මෙතනින් හරවනකොට අපි සම්පූර්ණ කපලා තමයි හරවගත්තේ. දැන් මෙහෙම හරව ගන්න ඕනේ. මෙහෙම හරවගත්තට පස්සේ ටක් ගාලා අපි අත කරකවලා ගන්න ඕනේ යාළුවනේ. නැත්තම් අපි කෙලින්ම අපි දෙන්නත් එක්ක අපේ කුඹුරේ ඉඳීවි. ඔයාලට මේ පේන්නේ එහා පැත්තේ පේන්නේ අපේ කුඹුර. කුඹුරේ දැන් සම්පූර්ණ වතුර තියෙන්නේ. මට තව සීට් බෙල්ට් එක මට තව සීට් එක උස් කරන්න ඕනේ වගේ යාළුවනේ. අරරින් චුට්ටක් නවත්තලා විරලා සීට් එක උස් කර ගන්න ඕනේ. സീറ്റ് ചാച്ചൻ കുറച്ച് എനിക്ക് സൈഡിന് ഇരുത്താൻ നമുക്ക് സീറ്റ് കുറച്ച് എനിക്ക് അഡ്ജസ്റ്റ് ചെയ്യണം. ന്യൂട്രൽ ദമ്മ ഇല്ല മേലെ മേലെ ഇങ്ങനെ 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 ശരി වෙන්නම් අති වගේ. තාත්තා බෙල්ට් එක දැම්මේ නැහැ මෙච්චරලා. දැන් තමයි තාත්තා බෙල්ට් එක දාගන්නේ. වාහනේ පදිනකොට වීඩියෝ කරක් ගොඩක් ගන්න බෑ යාළුවනේ. වාහනේ පදිනකොට ඒක අවධානය සම්පූර්ණයෙන්ම දෙන්න ඕනේ. මොකද ජීවිත දෙකක් තව මිනිසුන්ගේ ජීවිතේ හින්දා මම මේක මෙතන මේ හරිය වගේ වීඩියෝ කරලා පෙන්නුවේ මේ හරිය ගොඩක් වාහනේ යන්නේ නැති හින්දා. ඉතින් මහපාරේ වීඩියෝ කරන්න පුළුවන්කමක් තිබුණොත් කරනවා නැත්තම් නැහැ. තාත්තා තමයි ඉතින් වීඩියෝ එක අල්ලන්නේ. දෙවියන් වහන්සේගේ කරුණාවත් එක්ක අපි එහෙනම් ටවුන් එකට යමු නේද? ඉංගන പിടിച്ചോണം. තාත්තට තමයි මේ කියලා දෙන්නේ මෙහෙම අල්ලන්නේ කියලා. අක්ක ரெண்டு கையும் ඉංගන പിടിച്ചോ. ഇങ്ങനെ പിടിച്ചോണം കേട്ടോ. അങ്ങോട്ടും ഇങ്ങോട്ട് ഫോൺ ഇതാകാമ
තාත්තා ගැතේ තියෙන ඉඳ තාත්තට මහලුකුට තේරෙන්නේ නැහැ යාළුවනේ වීඩියෝ කරන්න. ඒ හින්දා වීඩියෝ එක හෙට මෙහෙට වෙනවා. මගේ මහත්තයා මට ගොඩක් ආදරේ යාළුවනේ. මම බය වෙලා හිටියේ. ඒ වුණාට එයා මගේ බය නැති කරන්න වහනේ බලෙන්ම වගේ ෂෝරූම් එකේ මල්ලිලාටි කියලා ගෙදරට ගෙනත් දැම්මා. ඊයේ තමයි ගෙදරට ගෙනත් දැම්මේ. හැබැයි මං ඊයේ මේ වහනේ ඇල්ලුවේ නැහැ. ඊට පස්සේ මම හීනිනුත් දැක්ක මම වහනේ ඩ්‍රයිව් කරනවා. ඊට පස්සේ මං තාත්තට උදේ කිව්වා අපි වහනේ ගමු කියලා. තාත්තා ඊට පස්සේ උදව් කරා. තාත්තට තේරෙන්නේ නැහැ ඩ්‍රයිව් කරන්න. ඒ වුණාට තාත්තා පාරේ එහෙම කියලා දුන්නා මෙහෙම ගන්න කියලා. මොකද අපේ ගෙදර ඉස්සරහා ගඟ තියෙන හින්දා අපිට හරි ඇත්තටම ඉතින් මම පුරුදු වෙන එක්කෙනෙක් හින්දා මම අද තමයි මෙහෙම හරි තනියම වෙන ඩ්‍රයිවර් කෙනෙක් නැතුව මෙහෙම හරි තනියම මේ විදිහට වාහන ඩ්‍රයිව් කරන්නේ. ඉතින් ඒ හින්දා මට හරි බයයි. අර ගඟ තියෙන හින්දා තමයි ගොඩක්ම බය යාළුවනේ. මේ හරි එහෙමනම් ඉතින් මේ මෙතන නම් ගොඩාක් ඇක්සිඩන්ට් වෙන තරම් මෙතන වගේ හින්දා නේ අපේ ඡන්දේ කියන මාකට් එකට ආවා. වහනේ මම මාකට් එකට ඇවිල්ලා මෙතන තමයි තියන්නේ. මෙතන ගොඩාක් වහන ওই විදිහට තියලා තියෙනවා. ඉතින් මමත් ඔන්න අපේ වහනේ ඔතනින් තිබ්බා. මොකද මේක පදවගෙන හැම කඩේ ගාවලම ගිහින් නවත්තලා බැහැලා බඩු ගන්න තරම් මට මහලකුවට බෑ. ඒ හින්දා Tamanට පුළුවන් ලිමිට් එකක් තියෙනවා නේද? පළවෙනි දවසේ ඉඳන් වහනේ එතන තිබ්බා. ඉතින් මම හිතන් ඉන්නේ හැම කඩේටම ඇවිදගෙන ගිහින් බඩු ටික අරගෙන 3 wheeler එක දාගෙන මෙතනට ගෙනල්ලා අපේ වාහනේට පටවගෙන ගෙදර අරන් යන්න. රුපියල් 10ක් දුන්නාට පස්සේ ඇති. කෙසෙල් කඩේට වෙනකන් ආවා ඇවිල්ලා කෙසෙල් එහෙම ගත්තා. කුඩයක් ගත්තා යාළුවනේ. රුපියල් 250යි මේ කුඩේ. පච්චකරි කඩේල. ඈ? ඊට අයිනද කියන්නේ. ආශායි. Ketua. Ketiko. Thank you. Halo. Acha. මේ කඩේ මේ ටික ගත්තා. thank you අච්චා. நமக்கு போவா. கார அவட கிடைக்குவா. அவட பள்ளிக்கிட்ட. அப்போ அவள ஈகட 50 இது 500 കൊടുക്കാം. ലൈസൻസ് കിട്ടിയോ? ലൈസൻസ് കിട്ടി. നീല കളർ. ബ്ലൂ. എല്ലി വെച്ചിരിക്കുന്നേ. അതെ എല്ലല്ലേടാ ആട്. വാ ചാച്ചനും പിടിച്ച് വെച്ചോ കേട്ടോ. പിടിച്ച് വെച്ചോ. ഇത് යාළුවනේ තාම වාහනේ අර පැත්තට අරන් යන්න බයි හින්දා 3 wheel එකෙන් ගෙනල්ලා කාර් එකට ওই විදිහට දාගන්නවා. මොකද ඇතුළට අරන් යන්න බයයි යාළුවනේ ගොඩාක් ලොකු වාහන තියෙන හින්දා. මේ 3 wheel එකේ තියෙන ඔක්කොම අරගෙන අර පැත්තට දාගත්තා. ඔක්කොම දාගන්න ඒව නම් වීඩියෝ කරන්න හම්බුනේ චුට්ටයි ඉතින් කරගන්න ලැබුණේ. මේ මාරි අද මම ටවුන් එකට ආපු එක ගැන මට ගොඩක් සතුටුයි යාළුවනේ. ඉතින් යාළුවනේ ටවුන් එකට ආවා. ටවුන් එකට ඇවිල්ලා විරලා කුඩේකුත් ගත්තා. විදගෙන තාත්තව එක්කන් ගියේ නෑ. තාත්තව හෙවණෙන් තියලා ඇවිදගෙන ගිහලා බඩු ටික ඔක්කොම අරගෙන 3 wheel එකේ දාගෙන අරගෙන ඇවිත් මෙතනට ආයිටි උටි පුරවගත්තා. මොකද මට යාළුවනේ මහලකුවට තාම බැරි හින්දා අර දෙවියනේ මෙතන තව වාහනයක් තිබ්බනේ. මහලකුවට බැරි හින්දා යාළුවනේ
මට හිතුණා මේක තමයි හොඳ කියලා. ඒ හින්දා මට හොඳටම පුරුදු වෙනකම් මම මෙහෙම තමයි කරන්නේ. වාහනේ ඇවිල්ලා මෙතනින් තියලවිලා මෙතන තියන්න ඉඩ එහෙම තියෙන යාළුවනේ. මෙතනින් තියලවියර වෙලා තාත්තවත් මේ ඔය වෙන තැනකින් තියලා ඔය විදිහට ගිහින් ඔහොම තමයි ඉතින් බඩු ටික ගන්න හිතන් ඉන්නේ. නෝට මට අද හරියම සතුටුයි. මොකද අද තනියම මායි තාත්තයි ආපු හින්දා. චීන වානෝ ජාජන් මට දැන් හරිම රස්නේ මාර රස්නේ යාළුවනේ කියන්න තේරෙන්නේ නැහැ මේ රස්නේ කොච්චරද කියලා. දැන් දෙයනේ කියලා ආපු විදිහට පරිස්සමට යන්න ඕනේ. මම වෙනුවෙන් ඔයාලා හැමෝම ප්‍රාර්ථනා කරන්න යාඥා කරන්න ප්‍රාර්ථනා කරන්න යාළුවනේ මට මේ වාහනේ හොඳට පරිස්සමින් හසුරවන්න පුළුවන් වෙන්න කියලා මම වෙනුවෙන් ප්‍රේ කරන්න යාළුවනේ. මට එච්චරයි ඕනේ. ඇත්තටම මට ගොඩාක් සතුටුයි යාළුවනේ. මම වීඩියෝ එකක් දැම්මට පස්සේ ඕගොල්ලෝ මට බ්ලෙසින් කරන එකට ඕගොල්ලෝගේ බ්ලෙසින් එක තමයි මටයි මගේ පුංචි පවුලටයි පේනවනේ. ශිරික් චාචන් මගේ කොල්ලන් මල්ලට මහන්සි දැන් ඉක්මනට යන්න ඕනි පාව්. පියනන් යන්. ඉතින් තිබ්බ යාළුවනේ තියලා දෙහි බීම එකක් බොන්න යනවා. ඊට කම්බලා කතා කර කර ඉන්නවා. මේ බස් ස්ටොප් එකක් යාළුවනේ. දාහම් මාරියෝ. ඉන්දියාවේ දෙහි බීම එකක් රුපියල් 35යි. බලන්නකෝ යාළුවනේ මම මගේ වාහනේ හරියටම නවත්තලා තියෙනවා. මම දන්නේ නැහැ මම කොහොමද එච්චර හරියට නැවැත්තුවේ කියලා. මම දැනුයි ඒක දැක්කේ. හරියටම ගාන්නටම තිත්තටම නවත්තලා. ඉතින් යාළුවනේ අද පළවෙනි වතාවට ටවුන් එකට ගිහිල්ලා ගඟ ඔහොම තියනවා. වාහනේ දාගත්තා මේ හාල් කිලෝ 50ක්. තව ගොඩක් බඩු තිබ්බා ඒ ඔක්කොම තාත්තා අන්ලෝඩ් කරා. අපේ වත්තෙත් ඉඩමදි හින්දා යාළුවනේ ඉස්සරහ ගඟ තියෙන හින්දා ටිකක් බය හිතුණා. හැබැයි ඉතින් දෙයනේ කියලා දෙයියන්ගේ පිටින් කිසිම ප්‍රශ්නයක් නැතුව අවුලක් නැතුව ගිහින් ආවා. මගේ ලස්සන යාළුවනේ මගේ ජීවිතේ මේ වගේ ලස්සන දේවල් ඔයාලගෙත් එක්ක මම බෙදාගන්නේ හරි ආසාවෙන්. ඉතින් මම ආයෙමත් මතක් කරනවා මම වෙනුවෙන් ඔයාලා හැමෝම බ්ලෙසින් කරන්න ප්‍රාර්ථනා කරන්න මට හොඳින් වාහනේ පදව ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලව හම්බ වෙන්න ආයෙ හෙට එන්නම්. දැනට ගිහින් එන්නම්. හැමෝටම බයි බයි. හැමෝම පරිස්සමින් ඉන්න.